ආයුබෝවන් හැමෝටම ඔන්න අද මම ආවේ අලුත් අම්මා කෙනෙක් වුණ එහෙමත් නැත්නම් ළඟදිම අම්මා කෙනෙක් වෙන්න ඉන්න ඔයාලා හැමෝටම ඉතාමත් වැදගත් වෙන මාතෘකාවක් අරගෙන. පුංචි පැටියෙක් පවුලට එකතු වුණාම අපිට තියෙන සතුට වගේම තමයි හිතට එන බයත්. අනේ මගේ බබාට ඇති වෙන්න කිරි ලැබෙනවද? බබාගේ බර හරියට වැඩි වෙනවද? මේක හැම අම්මා කෙනෙකුටම තියෙන පොදු ප්‍රශ්නයක්. ඉතින් අද අපි කතා කරමු උපන් පළමු මාසයේදී බබාගේ බර වැඩි වෙන්න ඕනේ කොහොමද සහ බබාට ඇති තරම් කිරි ලැබෙනවද කියලා ගෙදරදීම හරියට දැනගන්නේ කොහොමද කියලා. මුල් දින කිහිපයේදී බර අඩු වීම. මේකට බය වෙන්න එපා. මුලින්ම ඔයාට රහසක් කියන්නම්. බබා ඉපදුණු ගමන් පළමු දින 3ත් 5ත් ඇතුළත බබාගේ බර 7% සිට 10%ක් දක්වා ප්‍රමාණකින් අඩු වෙනවා. ඔව් ඔබ හැහුවා හරි. බර අඩු වෙනවා. හැබැයි ඒකට බය වෙන්න එපා. ඒක සම්පූර්ණයෙන්ම සාමාන්‍යයි. මොකද බබාගේ ඇඟේ තියෙන අතිරික්ත දියර වර්ග පිටවීම සහ බබා මව්කිරි බොන්න හුරු වෙන්න පොඩි කාලයක් ගන්න නිසායි ඒක වෙන්නේ. හැබැයි මතක තියාගන්න උපතින් දින 10ක් හෝ 14ක් ඇතුළත බබා නැවත Taman ඉපදෙද්දී තිබුණු බර ලබා ගන්න ඕනේ. පළමු මාසයේදී සාමාන්‍ය බර වැඩිවීම කොච්චරද කියනවනම් දින 14කට පස්සේ ඒ කියන්නේ බබා උපන් බරට ආවට පස්සේ පළමු මාසයේ ඉතිරි දවස් ටිකේදී බබා දවසකට ග්‍රෑම් 20ත් 30ත් අතර ප්‍රමාණයකින් බර වැඩි කරගන්නවා. ඒ කියන්නේ පළමු මාසයේ අවසානයේදී ඔයාගේ පුංචි පැටියා උපන් බරට වඩා ග්‍රෑම් 500ක් හෝ කිලෝග්‍රෑම් 1ක් දක්වා බර වැඩි කරගෙන තියෙනවා නම් ඒක ඉතාමත් නිරෝගී තත්වයක්. අපි දැන් කතා කරන්නේ බබාට ඇතිතරම් කිරි ලැබෙන බව දැනගන්නේ කොහොමද කියලා. හැබැයි ඉතින් අපිට හැමදාම බබාව බර කරන මැෂින් එකක් උඩ තියන්න බැහැනේ නේද? එහෙනම් ගෙදරදීම බබාට ඇතිතරම් කිරි ලැබෙනවද කියලා දැනගන්නේ කොහොමද? මෙන්න මේ ලක්ෂණ 4 ගැන ඔයා අවධානයෙන් ඉන්න. පළවෙනි දේ තමයි මුත්‍රා වාර ගන්න. පළමු සතියෙන් පස්සේ බබා දවසකට අවම වශයෙන් 6 වතාවක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් ලා කහ පහට හෝ පැහැදිලි මුත්‍රා පිට කරන්න ඕනේ. දෙවෙනි කරුණ තමයි මල පහ කිරීම. පළමු මාසයේදී බබා දවසකට 3-4 වතාවක් සමහර බබාලා ඊටත් වැඩියෙන් කහ පාට කැදලි සහිත මල පහ පිට කරනවා. මෙන්න මේකත් බර වැඩි වෙන බවට ලක්ෂණයක්. තුන්වෙනි දේ තමයි බබාගේ සංසුන් බව. කිරි බීලා ඉවර වුණාම බබා හොඳින් තෘප්තිමත් වෙලා පැයකමාරක ඉඳන් පැය 3ක් විතර සුවසේ නිදා ගන්නවා නම් ඒකෙන් කියවෙන්නේ බබාගේ බඩ පිරීලා තියෙනවා කියන එක. හතරවෙනි දේ තමයි පියවරු වල වෙනස. කිරි දෙන්න කලින් අම්මගේ පියවරු පිරීලා තද වෙලා තිබිලා බබා කිරි බීලා ඉවර වුණාම සැහැල්ලු පුරුල් ගතියක් දැනෙන්න ඕනේ. ඉතින් මේ දේවල් නිවැරදි වෙන්න නම් අම්මා කෙනෙක් විදියට ඔයා කරන්න ඕනේ දේවල් මොනවද? අංක 1 තමයි ඉල්ලන හැම වෙලාවෙම කිරි දෙන්න. බබාට වෙලාවක් නියම කරන්න යන්න එපා. බබා කිරි ඉල්ලන හැම වෙලාවකම දෙන්න. අඩුම ගානේ පැය 2-2කටවත් කිරි දෙන්න. බබා පැය 3කට වඩා නිදා ගන්නව නම් ඇහැරවල කිරි දෙන්නත් අමතක කරන්න එපා. අංක 2 තමයි නිවැරදිව පියවරට සම්බන්ධ කිරීම. බබා කිරි උරද්දී තන පුඩුව විතරක් නෙවෙයි ඒ වටා තියෙන කළු කොටසත් බබාගේ කට ඇතුළට යන විදිහට නිවැරදිව සම්බන්ධ කරන්න. අංක 3 ඔක්කො කිරි ලබා දීම. එක පියවරක් සම්පූර්ණයෙන්ම හිස් වෙනකන් කිරි දෙන්න. මොකද මුලින් එන දියර කිරි වලින් පිපාසය නිවුනට පසුව එන උගු කිරි වලින් තමයි බබාගේ බර වැඩි වෙන්නේ. ඒ කිරි වල තමයි මේ දේ අඩංගු වෙලා තියෙන්නේ. නමුත් මතක තියාගන්න බබා කිරි බොන්න හොර නම් නිතර නිදිමත ගතියකින් ඉන්නවනම් දවසට මුත්‍රා කරන වාර ගන්න 6කටත් වඩා අඩු නම් එහෙමත් නැත්නම් ක්ලිනික් පොතේ බබාගේ බර වැඩි වෙන්නේ නැහැ කියලා ඔයාලට පේනවනම් ප්‍රමාද වෙන්නේ නැතුව වහාම ඔයාලගේ ප්‍රදේශයේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හරි නැත්නම් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ම වෙලා හරි උපදෙස් ලබා ගන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ තොරතුරු ඔයාලගේ පුංචි පැටියව පරිස්සම් කරගන්න ගොඩක් උදව් වෙන්නති කියලා මම හිතනවා. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම්
තවත් අම්මා කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මේ වගේ වැදගත් වීඩියෝස් දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ලස්සන නිරෝගී දරු පැටියෙක් එක සතුටින් ඉන්න ඔයාලට වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.